ඉතින් අපිට සෞන්දර්ය වැඩකට කරන් එන්න කියපු ගොග්ගඩියක් තමයි මේ ඔයගොල්ලන්ට දක්නට ලැබෙන්නේ. ඉතින් මේකට අපිට ඕන වුණා කෙසෙල් කඳක්. මේ තියෙන්නේ ඒ කෙසෙල් කඳ වටේට තියෙනවා මේ ආධාරක. ඒ ආධාරක තුන් පැත්තකට තමයි අපි හයි සවි කරගත්තේ. ඉතින් මේ කෙසෙල් කඳත් අපි අඩි 2කමාරක් පමණ සුත් තමයි ගත්තේ. ඊට පස්සේ මේ තියෙන ගොක් කොළ වලින් හදපු පිම්බෙන ආකාරයට හදන මේ එකක්. අපි මෙන්න මේ විදිහට තමයි සවි කරගන්නේ. මේ එක හිස්තැනක් නොතිබෙන්නම අපි මේ ඒකට වට කරලා තිනවා එහෙම. මේ උඩ තියෙන ඊටත් වඩා පොඩි කොටසකින් පිම්බෙන ආකාරයට ගහපු කොටසක් තමයි ඒ උඩ කොටස. ඊට පස්සේ තවත් අලංකාර කරන්න තමයි අපි මේ උඩ මේ මෙහෙම මේ ආකාරයට ගැහුවේ. ඒක දෙපැත්තකට ගහලා තවත් එකක් ඊට උඩින් අරන් මම හැදුවා ලස්සන වලක්. ඒක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ මලක් සවි කරලා තවත් අලංකාර වෙන්න මෙහෙම තමයි අපි ගොබ් ගෙඩිය හැදුවේ. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. මොන ආකාරයක් නම් ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්කෝ. ගොක් කොළ දෙකක් ගන්න ඕන. මොන වෙනව මෙන්න මේ වගේ ගොක් කොළ ඉරට්ට නැති ගොක් කොළ මේ ඉරට්ට නැතුව තමයි මේ ගොක් කොළ මේ අරන් තියෙන්නේ. ඒක අපි නවා ගන්න ඕන මේ ආකාරයට. නවාගෙන දිග ඇරලා නැවත මෙන්න මෙහෙම රූම් පෙත්තක් හැඩයට හදා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ අනිත් මේක අරගෙන මේ පොටක් අරගෙන මේක මෙන්න මේක ඇතුලෙන් දා ගන්න ඕන. ඊට පස්සේ මේ අනිත් කෙලවර අරගෙන මේ පැත්තෙන් දා ගන්න ඕන. හැබැයි අර නවපු නැවුම තියෙන්න ඕන මේ ගානට එතන. ඊට පස්සේ අපි ගානට රූම් පෙත්ත වගේ හදා ගන්න ඕනේ. මෙන්න තියෙනවා දැන් මගේ රූම් පෙත්ත. ඊට පස්සේ අපි නැවතත් මේ කෑල්ල අරගෙන මේ පැත්තට නවලා මේකත් මේ පැත්තට නවලා මේකත් මෙහෙම නවලා මේ කෑල්ල මේකේ අස්සට දා ගන්න ඕන. ඊට පස්සේ දැන් අපිට මෙන්න මේ වගේ එකක් ආවා. පිටිපස්සෙන් බලද්දිත් මෙහෙම තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ පොටක් අරගෙන මේ අස්සෙන් දාන්න. ඊට පස්සේ මේ ආකාරයේ පෙත්තක් හැඩයට එනවා. මේකත් අපි එහෙමම කරමු. අපි පෙති 4ක් දැන් හදාගත්තා. දැන් අපි මේක අනිත් පැත්තට නවන්න. මේ අස්සෙන් දාලා ගමු. දැන් යටින් තමයි ඉන්නේ. මේකත් ඒ ආකාරයටම ගමු. ඉතින් අපි එහෙමම දිගට පෙති ටික දාගෙන අන්තිම පෙත්ත මේ ආකාරයට මේ අස්සෙන් ගන්න තමයි තියෙන්නේ. මෙන්න තියෙන අපේ මල.